මේ දිනවල ඉතාමත් උණුසුම් අන්දමින් පැවැත්වන 2026 පිරිමි ලෝක කුසලානි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවට හිමිව තිබෙනවා. තවමත් පැවැත්වෙන්නේ මූලික වටේ තරඟයි. මූලික වටේ මෙතෙක් පැවති සෑම තරඟයක්ම ඉතාමත් උණුසුම් මෙහෙවරක් ගත්තා. විශේෂයෙන්ම එංගලන්තය සහ නේපාලය අතර තරඟත් ඉන්දියාව සහ ඇමරිකාව අතර පැවති මූලික වටේ තරඟ දෙකම ඉතාමත් උණුසුම් තරඟ බවට පත් වුණා. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටේ එක් තරඟයකට පමණක් මුහුණ දී සිටිනවා. ඒ අයර්ලන්තය සමඟ පසුගියදා පැවති තරඟය. එම තරඟයේදී කවිඳු මෙන්ඩිස් පන්දු 19කදී ලබාගත් වේගවත් ලකුණු 40 පිහිටවන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය තවරූ කරගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන තරඟය අද දිනේ ඕමාන් කණ්ඩායම් සමඟ සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ටතම දඟපන්දු යවන්නා වන වනිදු හසරංගට මෙවර ලෝක කුසලානි ඉදිරි තරඟ සියල්ලම අහිමි වී තිබෙනවා. එවන් පසුබිමක ඉදිරියේදී පැවැත්වෙන ඕස්ට්‍රේලියා තරගින් කුමන තීරණයක් අත්වුවත් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතරට එක්වන්නට මෙම තරගයේ ජය ගැනීම ඉතාමත් වැදගත්.